සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් අදත් අප ඔබ රැගෙන යන්නේ තවත් ඔබට මගහැරුණු ඊටමත් වැදගත් ස්ථානයක් දැකබලා ගැනීමටයි. ඉතින් සුපුරුදු ලෙසම ඔබගේ දැනුම තවත් වැඩි දියුණු කරගනිමින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද මේ අපි සිටින්නේ ඓතිහාසික අනුරාධපුර ථූපාරාමයේ චෛත්‍ය අසලයි. නමුත් අද අපේ ගමනාන්තය වෙනුවේ ථූපාරාම නෙවෙයි. ඉතින් අද අපි ගමනාන්තය වෙනුවේ ගොඩදෙනෙකුට මගහැරුණු සංඝමිත්තා ස්තූපය නැත්නම් සංඝමිත්තා සෑයයි. අප සිටින්නේ පෙත්මගේ මහා සෑය හා ථූපාරාමයේ යා කරන පෙත්මගේ. ඉතින් මේ අප ගමන් කරන මාර්ගයෙන් ලේසියෙන්ම සංඝමිත්තා ස්තූපයට ළඟා වෙන්න පුළුවන්. දේවානම් පීතිස්ස රජතුමාගෙන් පසු ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 198 දී රජකම් කළ ඔහුගේ සහෝදරයා වන උත්තිය රජතුමා විසින් කරන ලද සැලකෙන මෙම ස්තූපයේ සංඝමිත්තා අරහත් තෙරණියන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු එම ස්ථානයේම ආදාහනය කරවා එම භස්මාවශේෂ ධාතුන් තැන්පත් කර මෙම සෑය සැදුවයයි මහාවංශය සඳහන් වෙනවා. ඉතින් ථූපාරාමයේ නටබුන් ප්‍රථමවරට අධ්‍යයනය කරන විට ඒ කියන්නේ 19 සියවසේ අගභාගයේදී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයින් පාදලාචන චෛත්‍ය මෙම සංඝමිත්තා ස්තූපය ලෙස වර්ධියට වටහාගෙන තියෙනවා. නමුත් පසු කාලයකදී ථූපාරාමයේ අසල ඇති චෛත්‍ය පාදලාචන චෛත්‍ය ලෙසත් මෙම ස්ථානයේ සංඝමිත්තා චෛත්‍ය ලෙසත් නිරාකරණය කර තිබෙනවා. ඉතින් ඔබට මතක ඇති අපගේ පහුගිය වැඩසටහනක් මගින් පාදලාචන චෛත්‍ය පිළිබඳව වැඩසටහනක් ඔබ වෙත ගෙන ආවා. ඉතින් ඔබ ඒ නරඹුවේ නැත්නම් නරඹන්න කියලා ඉල්ලා සිටිනවා.
ඉතින් ඔබට මගහැරුණු අනුරාධපුරයේ සුවිශේෂී ස්ථාන රාශියක් අපගේ පහුගිය වැඩසටහන් මගින් ඔබ වෙත රැගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඒවා නැරඹීමට ආරාධනා කරන අතර අපගේ මේ සුළු උත්සාහය ඔබට මගහැරුණු අපගේ පුරාණ උරුමයන් තවත් ස්ථාන ඔබ වෙත රැගෙන ඒමයි. ඉතින් අදට අප ඔබගෙන් සමුගන්නවා. මෙවැනි වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තු වෙමින්. ඔබ තාමත් අප සබ්ස්ක්‍රයිබ් කර නැමැති නම් සබ්ස්ක්‍රයිබ් කර ඉදිරි වැඩසටහන් මගින් හමුවීමට ආරාධනා කරනවා. ඉතින් ඔබ සමට සුබ දවසක් වේවා.